Big news. Expect the news. අවසරයි. ඒ වගේ අපේ රටේ ව්‍යසනයක් ආපු මොහොතක අපේ රටේ අපරාධිකාරී විපක්ෂය වගේ පාර්ලිමේන්තුවේ හරි මයික් එකක් අරගෙන ඒ අපරාධකාරී කතා හෝ මේ මිනිස්සු මැරිලා ඒ මලකඳන් උඩ ඉඳන් ලයිව් දෙන්න බලාගෙන හිටපු දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. මම මේක මතක් වෙන්නේ මට කියන්න මතක් වුණේ මොකද විශේෂයෙන්ම මේක අපේ හාමුදුරනේ අපිට පොඩි හරි මේ අද විශේෂ දවසක් බවට පත් වෙන්නේ. අපි බලයටපත් වෙන්න පෙර මම හිතන්නේ මාත් එක්ක මෙතන අමිල සහෝදරයා ඉන්නවා. අපි ඔය මේට එහා පැත්තේ තියෙන ගොඩාක් තැන්වල තියෙනවා මේ අපේ මෙතන ඉංජිනේරු මහතුරු දන්නවා පොඩි වැස්සටත් පාරවල් යට වෙනවා. ගෙවල් යට වෙනවා. ඒ ගෙවල් වලට මේ යට වුණාට පස්සේ එතකොට ඒවැ මම හිතන්නේ ඒ දවස්වල අපිට බෝට්ටු තිබුණේ නැහැ. ඔය අමිල කොහෙන් හරි මොකක් හරි හොයාගන්න එකක් එක්ක අපි යනවා මේ පුළුවන් වෙන විදිහට මේ මිනිස්සුන්ට කෑම දෙන්න. ඒ වගේම මේ තියෙන දරුවෝ බලන්න. ඒ වගේම මේ මොහොතේ ඉදිරියේදී තිබුණු සමහර සත්තු පවා මේ ව්‍යසනය ඇතුළේ වෙන පීඩාව පිළිබඳව මම හිතන්නේ අපේ හාමුදුරුවෝ උනාට උතර දන්නවා. ඊට පස්සේ වතුර බැස්සටත් පස්සේ අපි මේ ආණ්ඩුවේ ඉන්න ඉස්සෙල්ලත් අපි බැස්සටත් පස්සේ අපිට පුළුවන් හැම විදිහටම අපි අරගෙන අපි මේ මිනිස්සුන් ගාවට ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ ගෙවල් සුද්ධ කරලා නැවත යථා තත්ත්වයටපත් වෙන්න උදව් කරන ව්‍යාපාරයක්. මට මතකයි මේ වෙලාවෙත් මම අමිලත් එක්ක එක වෙලාවක ගිය වෙලාවෙ චූටි දරුවෙක් අපෙන් ඇවිල්ලා ඇහුවේ අපිට මේ ගෙවල් වල ආයි අපිට ඉන්න පුළුවන්ද කියලා. අපිට මෙතනින් එහාට මේක හැමදාම අපිට යටවිවි ඉන්න පුළුවන්ද කියලා මාමි කියලා තමයි අපෙන් ඇහුවේ. හැබැයි අපිට ඒ වෙලාවේ දෙන්න උත්තරයක් අපිට තිබුණේ නැහැ. අපි කිව්වේ ඔව් පුතේ අපි කොහොම හරි මේ ප්‍රශ්නට අපි උත්තරයක් හොයාගන්න ඕනේ. මොකද මට එයා පෙන්නවා මේ ගංගා අතුර ආපු වෙලාවේ එයාගේ පොත්පත් ටික එයාගේ පාසල් පොත්පත් ටික සියල්ලම එයාට ගන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ සමහර වෙලාවකදී ගොඩක් වෙලාවට අපේ කියන්නේ ඛේදවාචක වෙන්නත් පුළුවන් ගම් වතුරට හුරු වෙලා තියෙන හින්දා සමහරට පොඩ්ඩක් වතුර ආවට අපේ සමහරට මේ පැත් පළාතවල ඉන්න ආදරණීය අම්මලා තාත්තලා එච්චර ගණන් ගන්නෑ මොකද ගම් වතුර කියන එකේ ඒ තරම් මේ මිනිස්සුන්ට නිකන් ඇඟට පත්තියන් වෙලා තියෙනවා. මට පුතා ඒ තමන්ගේ පාසල් පොත්පත් ටික පෙන්නලා ඒකේ තියෙන බෑග් වල තියෙන මඩ ගෑවිලා තියෙන ඒවා පෙන්නමින් තමයි මට මගෙන් ඒක ඇහුවේ. මම හිතන්නේ අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහටම අපි දන්නවා කොහොමද අපි මිනිස්සුත් එක්ක ඉතාම සමීපව වැඩ කරනවා. නමුත් අපිට කියන්න සතුටුයි විශේෂයෙන්ම අපි ආණ්ඩුව ඵලයටපත් වුණාට පස්සේ විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් අපිට පුළුවන් වුණා විශේෂ කැබිනට් අනුකමිටුවක් කොළොන්නාවට අදාළව කොළොන්නාවේ ගම් වතුර වලට අදාළව කැඳවන්න සම්බන්ධ වෙනවා. මම හිතන අවස්ථා ගණනාවක අපේ සභාපතිතුමත් ඒ වගේම අපේ සාමාන්‍ය අධිකාරීතුමිය තුෂාරි මිසු අපි ගොඩක් සංවාද කරලා තියෙනවා. ගොඩක් ප්‍රශ්න පිළිබඳ අපි කොහොමද මේ පිළිබඳ අපි නැවත සාර්ථකත්වයට ගේන්නේ කියන සාකච්ඡා ගණනාවක් අපි කරා. නමුත් අපි ඊට පස්සේ අපිට සතුටුයි මේ මොහොත වෙද්දි මම හිතන්නේ මීට මාසයකට පෙර අපි ඒ කමිටුවේ යම් තීන්දුව తీරන ටිකක් ගත්තා. ඒ තීන්දුව తీරන අනුව අපි ඒක ඊට පස්සේ ඒ කමිටුව තවත් සංවර්ධනය කළා විශේෂම කැලණි ගඟට ආශ්‍රිතව දිස්ත්‍රික්ක ගණනාවක් තියෙනවා ගම්පහ කෑගල්ල ඒවත් සම්බන්ධ කරලා මේ කමිටුව තවත් පුළුල් කරලා තියෙනවා. ඒක නිසා මේකේ අර අපේ නිලධාරිතුමා කිව්වා වගේ අපේ සැලසුම් දෙකක් තියෙනවා. එකක් තමයි මම හිතන්නේ කොළොන්නාවේ අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ඉතාමත් පැය කීපයක් ඇතුළත මම හිතන්නේ පැය 5ක් 6ක් එක දිගට වැස්සොත් පාරවල් ගණනාවක් යට වෙනවා. ගෙවල් ගණනාවක් යට වෙනවා. ඒක නිසා ඒකේ තියෙන පීඩාව පිළිබඳව මම හිතන්නේ අපි කවුරුත් දන්නවා. අපි ගියාට පස්සේ තාමත් අපේ ළමයි අපිට ඒගොල්ලන්ගේ කකුල් කළු පාට වෙලා තියෙනවා තමයි අපේ අම්මලා තාත්තලා පෙන්නන්නේ. එතනට ඛේදවාචකේ තියෙන මොකද මේ පරිසරය සම්පූර්ණ අපවිත්‍ර වෙලා තියෙනවා. ඒක නිසා සම්පූර්ණ දූෂණය වෙලා තියෙනවා. ඒ දූෂණයේ ප්‍රතිඵලයක් විදිහට එක පැත්තකින් වැහි වතුරින් ඉතාමත් වේගයක් ඇතුළේදී අපේ කොළොන්නාවේ ගොඩක් ගෙවල් පාරවල් යට වෙනවා. හැබැයි මේකට විද්‍යානුකූල වැඩපිළිවෙලක් ඕනි. මොකද අපි පිළිගන්න වෙනවා කොළොන්නාව අපි කැමතුණත් අකමැතුණත් මේ වගේ ජන කනත්වයකට සහිත තියෙන භූමි ප්‍රදේශයක් නෙමෙයි. අපි නිකන් තේරෙන්න කියනවා බේසමක් ඇතුලේ තමයි අපි ගෙවල් ටික ගහලා තියෙන්නේ කියලා. නමුත් මේ නාගරිකකරණය වීමත් එක්ක දැන් අපිට මේ ගොඩක් ගෙවල් ඉවත් කරන්න බෑ. හැබැයි නමුත් අපි තීන්දුව తీරන ප්‍රමාණයක් අපි ගත්තේ නැති වුණොත් මුළු මහත් සමස්ත ජනතාවම කොළොන්නාව ඇතුළු සමස්ත ජනතාවම මේකෙදී විනාශයටපත් වෙනවා. ඉතින් ඒක නිසා සැලසුම් කීපයක් දැන් අපි
අනුමත කරගෙන වැඩ කරන්න කල්පනා කරගෙන තියෙනවා. ඒක එකක් තමයි මේ ව්‍යාපෘතිය අපේ SLLDC එක හරහා ක්‍රියාත්මක වෙන්න වක්කීම දීලා තියෙන්නේ. අවුරුදු 3ක් ඇතුළතදී රුපියල් මිලියන 10කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. Big news. Expect the news.